Hi guys, කොහොමද ඔයාලට? නැවත අපිත් එක්ක පොඩි ගමනක් යන්න. ඔන්න අද අපි යන්නේ බලංගොඩ. ඔයාලටත් අද අපිත් එක්ක එකතු වෙන්න පුළුවනි. අද අපි යන්නේ අපේ ආච්චි අම්මලාගේ ගමේ. හරියටම කියනවා නම් අපි මේ යන්නේ බලංගොඩ. බලංගොඩ කල්තොට කියන පැත්තට තමයි අපි මේ යන්නේ. බලංගොඩ කල්තොට වැලිපතේ ආයේ කියන ගමට තමයි අපි මේ යන්නේ. ටිකක් දුරයි. හැබැයි ගොඩාක් ලස්සන ගමක්. මේ ඉන්නේ අපේ යන කට්ටිය. අපි යන්නේ පොඩි වෑන් එකක් කතා කරගෙන. අපි ගොඩ කාලෙකින් තමයි යන්නේ. මේ ඉන්නේ අපේ යන කට්ටිය. ඔන්න අපි මෙන්න මේ හොටෙල් එකකින් නැවතුවා. පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳලා මොනවා හරි චුට්ටක් බඩට දාගෙන අපි අපේ ගමන ආයෙමත් යන්න ඕනි. ඉතින් මෙන්න මේ විදිහට අපි වෑන් එක නවත්තලා චුට්ටක් ඉතින් අපි මෙතන පොඩි රෙස්ට් එකක් ගත්තා. ඔන්න ඔහොම අපි අපේ ගමන යන්න පටන් ගත්තා. ඒ වගේම තමයි රත්නපුරේ ඉඳලා කල්තොට වැලිපතේ ආයේ පැත්තට යනකොට දැනෙනවා හොඳ වෙනසක්. ඒ කියන්නේ අපේ පරිසරයේ ලොකු වෙනසක් තේරෙනවා වටපිටාවේ. ඔයාලටත් යද්දී ඒක තේරෙයිද කියලා නම් මම දන්නේ නැහැ. ඔයාලා ෆෝන් එකෙන් බලන නිසා. නමුත් අපිට නම් ඒක හොඳටම තේරුණා. මේ පැත්තේ වටපිටාවට මම ගොඩාක් ආසයි. හරිම ලස්සනයි. ඒ වගේම තනිකරම කොළ පාටයි. ඒ කියන්නේ තනිකරම තියෙන්නේ අපේ පැතිවල වගේ කොන්ක්‍රීට් ගොඩවල් නෙවෙයි. මේ පැත්තේ ගොඩාක් තියෙන්නේ කැලෑව වගේ. ඉතින් මම හරිම කැමතියි මේ පැත්තේ තියෙන වටපිටාවට. ඔන්න බලන්නකෝ. ඒ ගමට ගියාම ඒ ගමත් ඒ වගේම තමයි. ගොඩාක් ලස්සනයි. ඒ වගේම තනිකරම තියෙන්නේ කැලෑව. මේ බලන්නකො මේ පාර හැදිලා තියෙන විදිහ. තනිකරම මේ පාර දෙපැත්තේ තියෙන්නේ ලොකු ගලක්. මේ ලොකු ගල් කන්ද මැදින් තමයි මේ පාර හැදිලා තියෙන්නේ. හරිම ලස්සනයි. මේ වටපිටාවට මම ගොඩක් ආසයි. මම කලිනුත් ඔයාලට කිව්වා වගේ මේ පැත්තේ තියෙන හරි අමුතු ඒක කර්කශ බවක් වගේද මට හරියට කියන්න තේරෙන්නේ නැහැ. උනට හරි ලස්සනයි. මම හරිම කැමතියි. අපි මෙහෙම යනකොට පාරට ලස්සන දියැලක් වෙනවා. අර තියෙන්නේ චූටි පොඩේකුත් යනවා අපි යනකොට නම්. හැබැයි අපි ගියාට පස්සේ ඒක නැවතුණා. මේ පැත්තේ ගොඩාක් කට්ටිය වගා කරන එක තමයි කරන්නේ.
මේ බලන්නකෝ පහළ ටිකේ තනි කරම තියෙන්නේ එක එක දේවල් වවලා. මේ පහළ ටිකේ වවලා තියෙන්නේ නම් ඉන්නල එහෙම නැත්නම් අපි කියනවා රටල කියලා. අන්න ඒ වගාවක් තමයිලු මේ පහළ තියෙන්නේ මට කිව්වේ අපේ ලොකු අම්මා. මෙන්න මේ වගේ දියඇලි දොළ පාරවල් නම් ගොඩාක් තියෙනවා මේ පැත්තේ. මේ පැත්තේ ගොඩක් කට්ටිය ජීවත් වෙන්නේ හේන් කුඹුරු කරලා. මේ පේනා නේද? ඔන්න එහෙමනම් අපි ඒ ගෙදරට ආවා. මේ ඉන්නේ අපේ ගිය කට්ටිය. අපි ඉතින් මෙහි ආවොතින් කවදාවත් අපි හිස් අතින් නම් යවන්නේ නැහැ. පේනා නේද? වී හාල් එතකොට කෝමාරිකා එතකොට එයාලා වගා කරන ගොඩාක් ಜಾති අපිට අනුකොට ගෙනියන්න දෙනවා. දැන් අපි ඇවිල්ලා ටිකක් වෙලා වෙනවා. දැන් ඉතින් අපි කාලා හැම දැන් මේ අපහු යන්න කියලා ලෑස්ති වෙන තව නෑදෑ ගෙවල් දෙක තුනක් තියෙනවා. අපි ඒවටත් යන්න එපයි. ඒ නිසා අපි මෙහෙන් දැන් පිටත් වෙන්නයි හදන්නේ.
මගේ රත්තරන් අපි ගිහින් එන්නම් හොඳේ. මට ඉතින් කොතන ගියත් මෙන්න මේ වගේ යාළුවෙක් නම් සෙට් වෙනවාම තමයි. පේනවනේ එයා හරිය හුරතල්. අපි එන්න නිසා තමයි අපි ඊටපස්සේ ගැට ගහලා දාලා තිබුණේ. එයා හරිම හුරතල්. නේද? මම ඉතින් යාට වතුරට කොහොම ළඟින් තිබ්බා. අපි යනකම් ඉතින් යා හිර වෙලා ඉන්න ඉපයි. ඒක තමයි ඉතින් දුක. යක්කේ මොනවද කියන්නේ මත? නේද? බයුණු කාල වතුලත් බීලා ඉන්නේ යක්කේ. මම අද යක්කේ මත වතුලත් බිව්වක්කේ. මගේ රත්තරන් සුදු බෝලේ ගෙඩිය. පේනවනේ ඉතින් තව ඒ වගේම යාළුවෝ ගොඩාක් හිටියා හේ. මේ ඉන්නේ තව එක්කෙනෙක්. අපිට තව එකම එක නෑදෑ ගෙදරකට යන්න තියෙනවා. අපි ඊට කලින් දැන් මේ යන්නේ නාන්න. මෙන්න මෙතන තමයි අපි නාන්න ලෑස්ති වෙන්නේ. ඉතින් පේනවනේ කට්ටිය බෑග් එක උස්සගෙන බහින විදිහ. අපි නාලහෙන අන්තිමයටම යන්න අපේ ගෙදර තමයි මෙන්න මේ ගෙදර. අපි ඊට පස්සේ මෙහෙට ගිහිල්ලා දැන් අපි ආපහු ගෙදර යන්න තමයි පිටත් වෙන්න හදන්නේ. මේ අපේ සුදුදෝනි ඒ වගේම අපේ ගෙදර තව චූටි කට්ටිය ගොඩ දෙනෙක් ආවනේ. ගොඩ දෙනෙක් කියලා කියන්නේ 3 දෙනෙක් ආවනේ. මේ ඉන්නේ එතකොට අපේ සුදුදෝනි. අර කලින් හිටියේ එයා තමයි අපේ චූටි දෝනි. අපේ අයියා බබා තමයි චූටි පුතා. අපි අපේ ගමන නිමා කළා මෙන්න මේ විදිහට දැන් ආපහු යන්න හදනවා. දැන් අපි මේ යන ගමන් ඉන්නේ ඇත්තටම ගොඩක් ලස්සනයි මේ පැත්ත. මං හරි ආසයි. මෙන්න මේ විදිහට එහෙමනම් අපිත් එක්ක අපේ ගමනට ඔයාලවත් මං එකතු කරගත්තා. ඉතින් ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් මං ඔයාලව හම්බ වෙන්න. එහෙනම් මං ගිහින් එන්නම්. සුබ දවසක් හැම දිනකටම.